සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද වීඩියෝ එකේදී කියන්න යන්නේ අතුරු කිව්වොත් මේ ට්‍රේඩින් කියන කන්සෙප්ට් එක කරන ඕගොල්ලන්ට හරිද ගොඩ යන්න තියෙන චූටි මාර්ගයක් පිළිබඳව. ඒ කියන්නේ මේ ඉන්ඩිකේටර් එකකින් කරන්න පුළුවන් දෙයක් පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකේදී කියන්නේ. ඉතින් අහගෙන ඉන්න ලොකු දෙයක් වාට මේක ඉගෙන ගන්න පුළුවන් වෙයි. එතකොට දැන් මේවා ඔයගොල්ලන්ට YouTube එකේවත් ඇත්තටම කිව්වොත් දැක ගන්න හම්බෙන්නේ නැහැ. හරිද? දැක ගන්න හම්බෙන්නේ නැහැ සෝෂල් මීඩියා වල කොහෙවත්. ඒ වගේම තමයි ලංකාවේ කියන්නේ මේ ට්‍රේඩින් පිළිබඳව ඉගෙන ගන්න කට්ටිය මේ ටිප්ස් දන්නේ නැහැ. හරිද? ගොඩක් දන්නේ නැහැ. හරිද? ඉතින් මම මේ කියන්න ආවේ RSI එකකින් අපි දෙන චූටි සිග්නල් එකක්. හරිද? ඒක තමයි rounded oversold and overbought කියන්නේ. මෙන්න මේ විදිහට රවුන්ඩ් එකක් විදිහට chart එක oversold හරි overbought වෙනවා නම් මේ විදිහට red ඒ කියන්නේ red area එකක් එක්ක හරිද මේක අපි සලකනවා. ඒ කියන්නේ මාකට් එක සාමාන්‍යයෙන් overbought උන දැන් මේක oversold ලාන් තියෙන්නේ. මාකට් එක oversold උපරිම ලෙවල් එකට ගියපු තැන. එතකොට මාකට් එක oversold වෙද්දී ඒ කියන්නේ oversold වෙනවා කියන්නේ bearishලාගේ එනර්ජි හීන වෙලා එතනට bullish එනර්ජි එකක් කෙන එකනේ උතන්ට කරන්නේ. එතකොට මෙතනදී වින් කරන්නේ bullishලා මෙතන මෙහෙම. හරිද? එතකොට දැන් මෙතනදී තමයි මේක පටන් ගන්න තියෙන්නේ. එතකොට මෙහෙම කර්ව් එක කියන්නේ දැන් මෙහෙම කර්ව් එක යනවා දැන්. මෙහෙම. හරිද? දැන් මෙතන රයිට් වල පේනවා මෙහෙම ඒරියා එකේ කර්ව් එක ගිහිල්ලා අන්තිමට මේක එන්ඩ් වෙන්න මෙන්න මෙතනදී මේ මොමන්ටම් කැන්ඩල් එකේදී රයිට් ළමයි මේ කියන දේ අහගන්න හොඳට. හරිද? මෙතන ලික්විඩිටි එක හන් කරා. හරිද? ඒතර මොකද්ද මෙතන CRT. හරිද? CRT candle range theory ඇසෙප්ට් කරන්න පුළුවන් මෙතන. හරිද? ඊට පස්සේ මේ රවුන්ඩ් එක ඉවර වෙනවත් එක්කම මොමන්ටම් කැන්ඩල් එකක් ගහනවා නම් මෙතනින් ඉවර වෙනවත් එක්කම මොමන්ටම් කැන්ඩල් එකක් ගහනවා නම් බ්‍රෝ ඒක ස්ටොප් කරන්න ඒ බුලිෂ් ට්‍රෙන්ඩ් එක ස්ටොප් කරන්න කාටවත් බෑ. හරිද? යන්නේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක්. හරි. මෙන්න මෙතනදී ට්‍රේඩ් එකක් ගත්තොත් හරිද මම පෙන්නන්නම් ඒකේ ප්‍රොෆිට් එක වාට කොහොම ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්ද කියලා. හරිද? අපි මෙන්න මේක දාමුකෝ. අපි යාළුවා රයිට්. එතකොට මෙතනදී ඇන්ටි පොයින්ට් එක ගත්තොත් ඇත්තම කිව්වොත් මේ වගේ තැනක අපි රිස්ක් රේෂියෝ එක සාමාන්‍යයෙන් ළමයි ඒක මේ වගේ තැනක එන්ට්‍රි වෙනවා නම් අපි මේ බෝලින්ජ් බෑන්ඩ් එකේ පල්ලෙහා දාන්න. ඒතකොට රිස්ක් එක ගොඩක් වැඩි. හරිද? 3% වගේ යනවා. හරිද? ඒත් වාට එතන කන්ෆිඩන්ස් තියෙනවා නම් හරිද? දැන් ස්ටොප් ලොස් එක මෙතන මම දාන්නේ. හරිද? දැන් මේක ලොස් වුණොත් අපිට කොහොමත් ඒ 3% කැපෙනවනේ. ඉට්ස් ඕකේ. හරිද? කන්ෆිඩන්ට්ලි ට්‍රේඩ් යනවා. ඔයා දන්නවා මේක මේ හිට වෙන්නේ නැහැ කියලා. අපි කොහොමදත් කියලා තමයි දාන්න තියෙන්නේ. හරිද? එතකොට අපි ට්‍රේඩ් එක ගත්තොත් දැන් නිකන්නේ. එතකොට බලන්න දැන් මාකට් එක මෙතෙන්ටම ගියානේ. එතකොට අපි බලමු මාකට් එක කොච්චර ගිහිලා තියෙනවද කියලා. 6.5ක් වගේ මාකට් එක ගිහිලා තිනවා. හරිද? දැන් එතකොට මේ වගේ ට්‍රේඩ් එකක් ලොස් වෙන්නේ නැහැ. 90ක් විතර මේක වින් රේට් එකක් තියෙනවා. ලොවෙත් තියෙනවා. හරිද? එතකොට පුතාලා මෙතන දැනගන්න ඕනේ අපි අපේ දාන කන්ටි ටිකක් තියෙන ට්‍රේඩ් එකකට උදාහරණයක් දෙන්න $10ක් ඔයාලා ඇවරේජ් 10 දාලා දැම්මොත් මෙතන $6ක් ප්‍රොෆිට්. හැබැයි මේක ලොස් වුණොත් $3ක් ලොස් වෙනවා. හරිද? ඉතින් ඕක අපි $100ක් වගේ කන්ටටියක් දානවා කියමුකෝ ඩොලර්. එතකොට අපිට $60ක් කෙලින්ම එක ට්‍රේඩ් එකකින් ගන්න පුළුවන්. හරිද? එතකොට මෙතන කන්ෆර්මේෂන් 100ක් ගත්තොත් අපි රයිට් නම්බර් 1 එක තමයි මෙතන මේ overbought curve එක. oversold curve එක. එතකොට ඒක නම්බර් 1. Bollinger Band oversold එක නම්බර් 2. CRT එක නම්බර් 3 and මෙතන end එකත් එක්ක මොමන්ටම් කැන්ඩල් එක ගාපු එක නම්බර්
හරිද කම්පියුටේෂන් 4යි ඉතින් මම දකින විදිහට සේෆ්ම දෙයක් ට්‍රේඩ් එකක් දාන්න සේෆ්ම ප්ලේස් එකක් තමයි එතන හරිද ඉතින් මේ විදිහට දැන් අපි බලමු දැන් තව මේ වගේ කර්ව් වැඩ කරලා දෙනවද කියලා බලමු හරිද මෙතන මේක මෙතනත් මෙහෙමයි මේ කර්ව් එක තමයි මෙතනත් තියෙන්නේ හරිද අච්චර ලොකු ඒරියා එකක් නෙමේ හරි දැන් බලන්න මෙතන මේ කර්ව් එක මොකද වෙලා තියෙන්නේ මෙතන කර්ව් එක මේක ඩයිවර්ජන්ස් එකක් කරලා තියෙන්නේ කෙලින්ම හරිද රයිට් මෙතන කර්ව් එක වැඩ කරලා නැහැ මෙතන වැඩ කරලා තියෙනවා මෙතන කර්ව් එක වැඩ කරලා තියෙනවා රයිට් ඒතර මේමයි මේ වගේ මේ කම්බිනේෂන්ස් නැහැ ළමයි හරිද මෙතන කම්පියුටේෂන් නැහැ දැන් මෙතන මෙයා එන්ඩ් කරන්නේ නැහැ හරිද මොමන්ට් කැලලක්වත් ගහන්නේ නැහැ ඉතින් ඒව ලොස් වෙන්න තියෙන සම්භාවිතය වැඩිද මෙතන වින් හරිද දැන් අර වගේ පොයින්ට් එකක් ආපහු ආවොත් හරිද කම්පියුටේෂන් 4-5ක් තියෙන තැනක් ඒක මිස් කරගන්න එපා හරිද ඒක මිස් කරගන්න එපා ඒක ලොවෙත් මිස් කරගන්න එපා මොකද ඒක ලොස් වෙන්න තියෙන සම්භාවිතය අඩුයි මොකද කට්ටියව දන්නේ නැහැ හරිද ගොඩක් රිටේල් විදිහට තමයි ඒව ට්‍රේඩ් කරන්නේ හරිද රයිට් ඉතින් ඔය ටික තමයි අද මට කියන්න ඕනේ හරි අපි යන නෙක්ස්ට් ට්‍රේඩින් හම්බෙමු මේව තව හොයන්න හරි එහෙනම් ජය වේවා